මුල්ලතාවට තමයි මේ ගීතය මේ අහන්නේ. අපි ඒ ගැන ගීතෙන් පස්සේ කතා කරමු. මේ හවුස්ෆුල් සමග ෆර්නි රෝෂන්. මේ මහදෙරණ මත සසර හුරු සෙනෙහස මතක් කොට සැමට රහසින් මගේ සඳ ඔබ දකින්නට ආසයි. මම මියෙන්නට පෙර සැදෑවක රජෙක් නොව පෙම්වතෙක්. වෙනවද? මිහිර ගීතයක් ඔයක රසන පර්ෆෝම් කරා. ගීතය මිහිර සිරිතිලක අපේ ආදරණීය සහෝදරයාගේ ගරුතරු නාට්‍යයේ දින ගීතයක්. මම හිතන්නේ අලුත්ම නාට්‍ය. අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ මිහිර කියන කවියක් මම දකින්නේ. ඒ කියන්නේ මිහිර කියන නාට්‍යකාරයා මේ දැක්කේ අපි. නමුත් රංගන ශිල්පියා මිහිර කියන ගීත රචකයා, මිහිර කියන සාහිත්‍යකාරයා දකින්න මේ නාට්‍ය තුල අර අපි කලින් කතා කරේ නැකත් කියන සරතයි අපි. ඒ නැකත් කියන කොටසකුත් මේ නාට්‍ය තුල තියෙනවා. ඒ කියන්නේ නැකත් හැම දෙයකම හරියන්නේත් නැහැ. අර කිව්ව හොඳ දේවල් තියෙනවා. ඉතින් මිහිර ගෙනල්ලා තියෙන මේ නාට්‍යෙට හරි චූටි සිද්ධියක්, පුංචි සිද්ධියක් රාජ්‍ය බිසවක් සහ රජතුමෙක් අතර වෙන. ඒ කියන්නේ ගෙදර ප්‍රශ්න අපි පිට කෙනෙකුට කියනවා නම් ඒ කෙනා හරියම කෙනා වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ කියන්න. නිවැරදිම කෙනා වෙන්න ඕනේ. එහෙම නැත්තම් කියලා වැඩක් නැහැ නේ. ඔය ගෑනුවගේ ප්‍රශ්න අහන්න ගොඩක් අය ඉන්නවනේ. ඉන්නවනේ. ඔව්. හරියට උදව් කරන්න. ඒ ප්‍රශ්න හමුවේ උදව් කරන්න බලාගෙන වාසි ගන්න බලාගෙන ඉන්නේ. තමන්ට වාසිය ලැබෙනවා. එතකොට දේවාල පස්සේ ගිහිල්ලා වෙන අක්කර තැබ්බ ගොඩකට ඒ කියන්නේ දෙන්න දෙමහල්ලෝ කතා කරනවා නම් මේ ප්‍රශ්නේ හරි විසඳෙනවා. නමුත් ඒ ප්‍රශ්න අපි එළියට ගෙනියනවා. එතකොට ඒ වෙන සංසිද්ධිත් එක්ක වේදිකා නාට්‍ය ඔසවගෙන යන ඒ කියන්නේ මම හිතන්නේ හරි ප්‍රමිතියකට නළු නිලියන්ට තියෙන ගෞරවය ගරුත්වය ඉතාම හරි ප්‍රොෆෙෂනල් විදියට සලකන මම හිතන්නේ අර කියන්නේ සරත් අයියා සහ මේ ආනන්ද අයියා කියපු හිස්තැන මම හිතන්නේ පුරවන්න පුළුවන් ජානකට. මොකද ආටිස්ට් කෙනෙකුට වටිනාකමක් දීලා ඒ ආටිස්ට් ගෞරවය දීලා මේ නාට්‍යෙට සාධාරණ මුදලකට හැම නාටකයක් නාට්‍යපයි හැම කෙනෙකුටම සාධාරණත්වයකට. මොකද අපි දෙයක් කළොත් තමයි අපේ පසු පරම්පරාවට ඒ දේ ලැබෙන්නේ. ඒ හින්දා අපි අපේ තැන ගොඩනගාගෙන අපි උත්සාහ කරන්න ඕනේ. මිහිරත් ඒක ජූනි මාසේ දිගටම තියෙනවා, දෙක තියෙනවා, දෙවෙනිදා තියෙනවා, පස්වෙනිදා තියෙනවා, 6 7 8 වෙන්න පුළුවන් මේ ප්‍රේක්ෂකයන්ට ආදරෙන් අරන්. ඔව් මොකද එක දිගටම අර ගලාගෙන යාම වගේ ෂෝස් කීපයක් තියෙනවා. ඉතින් හරි ආසයි නාට්‍ය බස් එක දිගට යනවයි කියන එක. එහෙම කාලයක් දෙකීමක් නෙවෙයි.